මිනසන් ඔහායෝ ගොසයිමාස්. තාමත් පොඩ්ඩක් නිදිමතයි. ඊයේ රෑ වෙනකන් පොඩ්ඩක් ඇහැරගෙන ඉඳලා අද උදේම නැගිටින්න උනා. දැන් ලෑස්ති වෙන ගමන් ඉන්නේ. අපි උදේම මේ ගමනක් යන්න තියෙනවා. මුල්ම ගමන මං වෙනුවෙන්. ඉතින් ඒකින් හින්දා මේ පොඩ්ඩක් ඇවිදින්නත් එක්ක මගේ වැඩ ටිකත් කරගන්න ඕනේ හින්දා අපි පොඩ්ඩක් දැන් උදේම එළියට යන්නයි හදන්නේ. ඉක්මනට ඒ ගමන යන්න ඕනේ. මොකද මම උදේ 9ට තමයි එතන ඉන්න ඕනේ. ඉතින් එතන ඉන්නත් ඕනේ හින්දා අපිට පොඩ්ඩක් හැබැයි පොඩ්ඩක් වෙලා මදි වගේ තේරුණා. ඒ වුණාට මේ කොහොම හරි ලෑස්ති වෙලා විනාඩි 40ක් වගේ තියෙන මෙතනට මේ ගේ ගාව ඉඳන් යන්න. ඒ වුණාට කොහමරි විනාඩි 20කින් වගේ මේ හරිම වෙලාවට එතනට යන්න පුළුවන් වුණා අයියා හින්දා. ඉතින් දැන් යන ගමන් ඉන්නේ. කොහොම හරි හිතපු වෙලාවට අපිට එන්න හම්බුණා එතනට. ඇවිල්ලා එතන වැඩ ටිකත් ඉවර කරගෙන වැඩ ටික ඔක්කොම ඉවරයි. දැන් එළියට එනවා. මොකද මේ තව දෙයක් එතන කියන්න ඕනේ. මේ හරිම ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක් එතන හිටියා. මට මගේ වැඩ ටික කරගන්න මේ කියන්නේ හිතනවටත් වඩා හොඳින් කරගන්න හම්බුණා. කට්ටියත් එක්ක කතා කරලා තව මට හොඳ යාළුවෙක් හම්බුණා. මේ නේපාල් යාළුවෙක්, කාම්ඩාන් යාළුවෙක්. මට යාව සමහරක් මුළු ජීවිත කාලෙම මතක තියෙන්න පුළුවන් යාළුවෙක්. හරිම හොඳ යාළුවෙක්. එයාගෙන මතක් කරන්න ඕනේ. ඉතින් මේ කොහමද ඉතින් එයාගෙන තර සමු අරගෙන දැන් අයියත් එක්ක මේ යන ගමන් ඉන්නේ. මේ පොඩක් ඇවිදින්න. දැන් ඇවිදින්නත් හිතාගෙන හිටියේ මගේ වැඩ ටික ඉවර කරලා. මගේ වැඩ ටික ඉවර වුණා. දැන් ඉතින් ඔන්න අපි ආවා ඇවිදින්න හිතාගෙන ලාලා පෝට් එකට. ඇත්තටම කිව්වොත් මේ ලාලා පෝට් එක ෆේමස් කියලා තමයි අයියා කිව්වේ. මම මේ වගේ තැනකට ඇවිල්ලා තිබුණේ නැහැ ඇත්තටම. මොකද මේ මම ඉන්න ඔනිමිච්චවල ලාලා පෝට් එකක් නෑ. අපිට ඔනිමිච්චවලට ළඟ තියෙන ලස්සනම මේ සිටි එකක් තමයි ෆුකුයමා කියන්නේ. මේ ඔයගලන්ට මතක ඇති මම මේ කලින් වීඩියෝ එකක අප්ලෝඩ් කරා මේ රෝස් සිටි එක. රෝස් සිටි එක තිබුණේ ෆුකුයමා වල. සාමාන්‍යයෙන් මම ඉන්න පැත්තට වඩා මේ පොඩ්ඩක් ෆුකුයමා ඊට වඩා ලස්සනයි. ඉතින් මේ කොහොම හරි උනට එහෙත් ලාලා පෝට් එකක් නෑ. මම දන්න තරමේ හිරෝෂිමා වලත් නැද්ද දන්නේ. තියෙනවද නැද්ද කියන හරියටම දන්නේ නැහැ. කොහොම හරි මම මෙතනට මේ වගේ ලාලා පෝට් කියන එකකට ආව පළවෙනි පාර මේක. මේ හරිම ලස්සනයි. ගොඩාක් දේවල් තිබුණා මේක ඇතුලේ. මේකේ තව තියෙනවා මේ අපි මේකට මුලින්ම එනකොට ආවේ නම් මේ අක්කා කිව්වා මේකේ පූසෝ බල්ලෝ ඉන්නවා. අපි ඒගොල්ලන් බලන්න තමයි මේ ලොකු නන්දුවක් තිබ්බේ මේකට කොහොම හරි යන් කියලා බලන්න. මුලින්ම අපි කිව්වේ හැබැයි ඒගොල්ලන්ව අල්ලන්න පුළුවන්ද කියලා හිතාගෙන තමයි නට අයියා කිව්වා ඒත් මේ යාළුව මේ ලාලා පෝට් එකේ ඉන්න අයව නම් අල්ලන්න අමාරුයි කියලා. කොහොම හරි අපි දැන් මෙතනට ආවා. ඇවිල්ලා දැන් මේක ඇතුළ හරි ලස්සනයි. අපි මේකෙන් කොහොම හරි මුලින්ම ඇවිල්ලා ඇවිදින්න ගත්තා. ඊට පස්සේ ෆොටෝ ගැහුවා. ඊට පස්සේ අපිට ඇඳුම් ගන්න හම්බුණා. වවුචර්ස් වගේක් හම්බුණා. ඊට පස්සේ එකම අපි සත්තු බලන්න ආවා. ඊට පස්සේ අපි උදේ කාලෙන්න හම්බුන්නේ අපිට. මොකද මේ වෙලාව තිබුණේ නැහැ කාලෙන්න. ඉතින් කාලෙන්න වෙලාව තිබුණේ නැති හින්දා කොහොම හරි මේ උදේ ඉඳන් කාලා හිටියේ නෑ. මේ වෙනකොටත් වෙලාව 4ක් පහුවෙලා. ඊට පස්සේ අපිට මේ බඩගිනිත් තියෙන හින්දා අපේ වැඩ ටිකත් ඉවර කරගෙන අපි ඊට පස්සේ කන්න ආවා. දැන් ඊට පස්සේ අයියා කැමති ඒවා මොනවද කියන්න අක්කගෙන මගෙනුයි අහලා අයියා තමයි කන්න අරගෙන දුන්නේ. මොකද තව දෙයක් කියන්න ඕනේ මං ආපු වෙලාවෙ ඉඳන් මගේ හැමදේම බලලා මොනවද ඕනේ මොනවද කන්න කැමති හැමදේම අහලා අයියා තමයි කරේ. ඉතින් අක්කටයි මටයි කන්න අරන් දීලා ඊට පස්සේ අපි ඇඳුනුත් අරගෙන ඊට පස්සේ ආවේ
සත්තු බලන්න ආවට එතන මේ හිටියේ බල්ලොයි පූසොයි විතරයි. ඉතින් එයාලවත් බලන්න හම්බුණා. එයාලවත් බලලා ඊට පස්සේ අපි ආයිමත් ආවා. මේ සාමාන්‍යයෙන් ඇවිදිනවා නම් ගොඩක් ඇවිදින්න පුළුවන්. ඒක ඇතුලේ තව තිබුණා ඇඩිඩාස් නයික් සේල් එකකුත්. අපි ඒකටත් ගියා. කොහමරි ඇවිදලා ඔක්කොම කරලා අපි ආපහු එන්න ආවා. එන ගමන් අපිට හම්බුණා ශ්‍රී ලංකාවේ තියෙන රෙස්ටොරන්ට් එකක්. මම කොහොමරි මෙහෙට ආවට පස්සේ ලංකාවේ රෙස්ටොරන්ට් එකකට ගියේ මෙතනට. මට මේ සාමාන්‍ය ලංකාවේ රෙස්ටොරන්ට් එකකට යන්න හම්බෙලා නෑ. මොකද මම ඉන්න ඇපාර්ට්මන්ට් එකට මම මේ ටෝකියෝ වල ඉඳන් ඔන්ලයින් බඩු ඕඩර් කරනවා. මේ ලංකාවේ කඩයකින් යන්න දන්න රෙස්ටොරන්ට් එක. මේ ඒකෙන් තමයි කෑම ඊට පස්සේ තමුණද මාසෙට බඩු ඒ ඔක්කොම ඕඩර් කරන්නේ. හැබැයි මේ ලංකාවේ රෙස්ටොරන්ට් එකකට ගිහිලා තිබුණේ ලංකාවේ කඩේකට ගිහිල්ලා ඇත්තටම තිබුණේ නැහැ. මේක තමයි පළවෙනි වතාවට ආවේ. ඉතින් ලංකාවේ කඩේට ඇවිල්ලා එතනිනුත් කෑම අරගත්තා. කෑම අරගෙන ඊට පස්සේ ආවේ මට ෆුජි කන්ද පෙන්වන්න. මාර ලස්සනයි ඒ view එක. ඒක ඇත්තටම මේ හරිම සතුටුයි. මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. අපි ලංකාවේ ඉන්නකොට හරි ආසයිනේ වෙන රටක දෙයක් බලන්න. ඇත්තටම මේ මං කියන්න ඕනේ මට තිබ්බ ලොකු ආසාවක් ජපානයේ ලස්සන බලන්න. එතකොට මං හරිම ආස කරපු ආදරය කරපු රටක් ජපානය කියන්නේ. මම මේ පොඩි කාලේ ඉඳන් දන්න අය දන්නවා, මගේ යාළුවෝ හැමෝම දන්නවා මං හරිම ආසයි ජපානයට. මේ ඉතින් මම ඒ කාලේ ඉඳන් මවපු චිත්‍ර වගේක් ඔළුවේ තිබ්බා. මම හිතුවේ නෑ මට ෆුජි කන්ද බලන්න හම්බ වෙයි කියලා. මොකද මම ආවේ හිරෝෂිමා වලට හින්දා. ඉතින් මට කොහොමරි අවසානයේ ෆුජි කන්දත් බලා ගන්න පුළුවන් වුණා. ඒ view එක හරිම ලස්සනයි. මම අයියටයි අක්කටයි ස්පෙෂල් තෑන්ක් එක දෙන්න ඕනේ. මාව කොහොමරි බලන්න එක්කගෙන ආවට එතනට. සීතල කාලේ ඉවරයිනේ. සීතල කාලේ ඉවරයි කියන්නේ මේ ඊට පස්සේ ආයි රස්නේ කාලේට එනවා. මේ කාලේ මේ ටික මේ රෑ වෙන ප්‍රමාණය අඩු වෙනවා. කියන්නේ කළුවර තියෙන ප්‍රමාණය අඩු වෙනවා. එළිය ප්‍රමාණය වැඩි තියෙනවා. ඉතින් රෑ 7-8 කෙට්ටු වෙනකම් මේ සාමාන්‍යයෙන් එළිය තියෙන ප්‍රමාණය එළිය වැඩි. ඉතින් අපි කොහොමරි ගොඩක් රෑ වෙනකන් හිටියා. ඉතින් ඒකත් බලලා ආපහු ගෙදර එන්න ආවා. ගෙදර එන ගමන් බිත්තර ගන්න ඕන කම තිබුණා. මේ වගේ බිත්තර ගන්න තැනක් මම කලින් දැකලා තිබුණේ. මේකත් මම ෆස්ට් ටයිම් තමයි දැක්කේ. ඉතින් අක්කත් එක්ක ගිහලා බිත්තරත් අරගෙන අපි ආපහු ආයි ගෙදර ආවා. දැන් ගෙදර එනකොටත් හොඳටම රැ වෙලා 10ට විතර වුණා. ආපහු අපි ගෙදර ආවා. ඇවිල්ලා ඊට පස්සේ අපිට උයන්න වුණා. අපි උයලා කොහොමරි කාලා එදා රැත් ඉවර කරගත්තා කොහොම හරි. ඉතින් එහෙම තමයි අද දවස ගත වුණේ. හයි මම පෙරේද රෑ තමයි ආවේ. ඉතින් පෙරේද රෑ ඇවිල්ලා කළුවරේම ඇවිල්ලා ඊට පස්සේ ඊයේ දවස හොඳට ඇවිදලා ඒකත් රෑ වෙනකන් ඇවිදලා අයියටයි අක්කටයි ගොඩක් වද දීලා කොහොමරි ඉතින් අද උදේ එන්න පිටත් වෙන්න ලෑස්ති වුණා. ලෑස්ති වෙලා දැන් මං ආපහු යන ගමන් ඉන්නේ. ඉතින් මං එනවා වගේම මට ආයිමත් ආපහු ඔනමිච වලට එන්න ශින්කන්සෙන් එකේම නොරිකයි දෙකක් තිබ්බා. ඉතින් කොහොමරි එනකොට අයියයි අක්කයි මාව ආයිමත් ශින්ෆුජි වල තියෙන ශින්කන්සෙන් එක ස්ටේෂන් එකට ගෙනත් දාලා ට්‍රේන් ටිකට් එකත් අරගෙන අයියා අරගෙන දීලා ඊට පස්සේ මාව ස්ටේෂන් එකට ගෙනත් දැම්මා. ඉතින් ඒ දෙන්න ඊට පස්සේ යන්න පිටත් වුණා. මමත් ආපහු එන්න පිටත් වුණා. මට ආපහු එන්න මම ඔනිමිචි වල ඉඳන් ශින්ෆුජි වලට එනකන් කොහොමරි නගෝයා වල මුලින්ම ෆුකුයමා නොරිකයි එකක් තිබ්බා. ෆුකුයමා නොරිකයි එකෙන් පස්සේ ආයේ නගෝයා වල නොරිකයි එකක් තිබ්බා.
ඊට පස්සේ නගොයවල නොරිකයකින් තමයි මම ආයි ෂින්ෆුජි වලට ආවේ. ඉතින් ඒ වගේම මට ආපහු ආයෙත් යනකොටත් නොරිකයි දෙකක් තිබ්බා. මම ෂින්ෆුජි වලින් නැග්ගාම මට ආයි ඕසකා වලින් තිබුණා නොරිකයි එකක්. ඊට පස්සේ ඕසකා වලින් නොරිකයි වෙලා ආයිමත් මම ෆුකුයමා වලිනුත් නොරිකයි වෙන්න තිබ්බා. ෆුකුයමා වලිනුත් ආයි නොරිකයි වෙලා තමයි ඔනිමිචි වලට ආවේ. ඉතින් අර වගේම තමයි මම මුලින්ම ආවේ නොසොමි එකක. මුලින්ම ආවේ කොදොමා එකක. ඊට පස්සේ ආයි නොසොමි එකක එන්න වුණා. ආයිමත් කොදොමා එකකට ශින්කන්සෙන් ට්‍රේන් එකකට මාරු වෙලා තමයි ඔනිමිචි වලට ආවේ. දැන් එනකොට මට නම් හිටගෙන ඉන්න හම්බුනේ නැහැ. ෂින් ඔනිමිචි වල ඉඳන්ම ෂින්ෆුජි වෙනකම් ඉඳගෙන ආවා. පොඩක් එනකොට වගේත් නෙමෙයි, දැන් යනකොට පොඩක් මහන්සි වැඩිනේ. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැ. මම ෂින්ෆුජි වල ඉඳන් ෆුකුයමා වලට වෙනකම් හිටගෙන තමයි ට්‍රේන් එකේ ආවේ. ඊට පස්සේ විනාඩි 7ක් තමයි තිබුණේ ෆුකුයමා වල ඉඳන් ෂින් ඔනිමිචි වලට යන්න. ඉතින් ওই විනාඩි 7 විතරයි මට වාඩි වෙන්න හම්බුනේ. ඒ විනාඩි 7 විතරක් වාඩි වෙලා ඉඳලා ෂින් ඔනිමිචි වලට ආයි මං ආවා. දැන් ෂින් ඔනිමිචි වලින් බැස්සා. දැන් කොහොමද පල්ලයට ඇවිල්ලා ආයිගේ මේ ටිකට් එක චෙක් අවුට් කරන්න ඕනේ. මොකද මං එළියට එන්නේ. ටිකට් එක චෙක් අවුට් කරලා දැන් කොහොම හරි අන්තිමට ෆයිනලි ෂින් ඔනිමිචි වලට ආවා. පොඩි සනීපයක් දැනෙනවා. මේ අර මොන වුණත් ආයිමත් හිටපු තැනට එනකොට, කියන්නේ දුර ගමනක් ගිහිල්ලා ආයිමත් හිටපු තැනට එනකොට නිකන් අර මේ ඒ දැනෙන ෆීලින් එක නිකන් ආයි ගෙදර ආවා වගේ, තමන්ගේ ගෙදරට ආවා වගේ හැඟීම. ඒක කියන්න හරි අමුතු ෆීලින් එකක් නේ. ෂින් ඔනිමිචි ස්ටේෂන් එකකින් ඉන්නකොට මට දැනුනේ එකම හැඟීම මේ ආයි මං ගෙදර ආවනේ කියන වගේ හැඟීමක් දැනුණා. ඉතින් මට පරිස්සමින් ඉන්න. ඉතින් ඒ වගේම මගේ channel එක subscribe කරලා, like කරලා, comment කරලා, share කරන්නත් අමතක කරන්න එපා. ආයිමත් අලුත් වීඩියෝ එකකින් එනකම් හැමෝටම sayonara.